ආයිබෝන් ඔයගලන් හැමෝටම. ඉතින් ඔයගලන් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අදත් ඔයගලන්ට ඉන්ෆෝමේටිව් වීඩියෝ එකක් තමයි අරන් එන්න හදන්නේ. ඉතින් ඒ තමයි අපි ලාස්ට් වීක් එකේ කතා කරා කොහොමද නිව්සීලන්ත වල ගෙයක් ගන්න කියන එක ගැන. ඉතින් අද දෙවෙනි එපිසෝඩ් එක විදිහට අපි කතා කරන්න ඉන්නේ මෙහි කොහොමද රෙන්ට් එකට ගෙයක් ගන්න කියලා. ඉරේෂය තමයි මගෙත් එක්ක ඉන්නවා. ඉතින් ඉරේෂයි දැන් අපි අද කතා කරන්න හදන්නේ රෙන්ටිං සයිඩ් එක. ඉතින් මම ගොඩක් වෙලාවට දකිනවා මෙහි ගොඩක් වෙබ්සයිට්ස් වල අපිට මේ කියන්නේ අපි හිතමුකෝ අපි කැමති මේ ගෙදරක් රෙන්ට් එකට ගන්න තියනවා කියලා. ඉතින් දැන් මේකේ ඩීටේල්ස් ඔක්කොම දාලා තියෙනවා. දැන් මොකද අපි ලංකාවේ එහෙම නැත්නම් අපි ඩුබායි පැත්ත බලපුවම මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි ඒකේ තියෙන ඩීටේල්ස් වලට කෝල් කරලා අපේ ගෙදර සෙටල් කරලා බලලා ඒක එතනම මේ ඒක සෙටල් කරගන්නවා. ඒත් නිව්සීලන්ත වල අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කා කියලාම අපිට ඒ ගෙදර රෙන්ට් එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වෙලේ කතා බහ කරලා නැත්නම් එහෙම නැත්නම් එතනින් එහාට ගිහපු මොන හරි ප්‍රොසෙස් තියනවද? මේ ප්‍රොසෙස් එකක් තියෙනවා එතනින් එහාට ගියපු. ඔය ඔයගොල්ලෝ පිටරටදී හරි ලංකාවේ හරි විදිහටම තමයි ඔක ඔන්ලයින් වල ට්‍රේඩ් මේ හරි නැත්නම් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ හරි සෝෂල් මීඩියා හරි realestate.co.nz කියන සයිට්ස් වල තමයි ප්‍රොපර්ටි එකක් ඉස්සලා රෙන්ටල් එකට උනත් ඇඩ්වර්ටයිස් කරන්නේ. Okay. ඊට පස්සේ ඔයා ඒක දැක්කට පස්සේ ඔයා ඒකට ඇප්ලයි කරන්න ඕන ඒ ගෙදරට ගොඩක් වෙලාවට විවින් එකකට තමයි බොකින් එක දාන්නේ. Okay. එතකොට ඔයා ගෙදර ගිහිල්ලා බලලා ගෙදරට කැමති නම් ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් රයිට් මම මේ ගෙදරට කැමති කියලා. එතකොට ඔයාට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. Okay. බහුතරයක් කම්පැනිස් දැන් මෙහි කොහොම ඔන්ලයින් තියෙන්නේ. ඉතින් ටෙනන්සි වගේ පෝටල්ස් තියෙනවා. එතකොට ඔයාට ලින්ක් එකක් එවනවා. ඒ පෝටල් එකට ගිහිල්ලා ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම අප්ලෝඩ් කරන්න තියෙන්නේ. හරි. ඒ අප්ලෝඩ් කරාට පස්සේ ප්‍රොපර්ටි මැනේජර් ක්‍රිමිනල් හිස්ටරි එකක්, එතකොට බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක්, ක්‍රෙඩිට් චෙක් එකක් කියන වගේ ඔක්කොම කරනවා. කරලා ඔයා එලිජිබල් නම් ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාගේ රෙෆරන්ස් වලට ඔයාගේ කලින් ලෑන්ඩ්ලෝඩ් හරි කලින් ප්‍රොපර්ටි මැනේජර් හරි නැත්නම් වර්ක් රෙෆරන්ස් තියෙනවා නම් ඒව නැත්නම් ඊළඟ එක තමයි වර්ක් රෙෆරන්ස්. පර්සනල් රෙෆරන්ස් වලට කෝල් කරලා චෙක් කරනවා. චෙක් කරලා ඒගොල්ලෝ ඩිසයිඩ් කරනවා ඔයාට මේ ගෙදර දෙන එක සුදුසුද නැද්ද කියන එක. හරි. එතන ඉන්ස්ටන්ට්ලි ඉස්සර තිබ්බ අපි ආපු කාලේ එහෙම තමයි කරේ. නමුත් දැන් එහෙම නෑ. දැන් ගොඩක් වෙලාවට අර දැන් ලෝ එකක් මෙහි තියෙන නිසා ටෙනන්ට්ස්ලට ගොඩාක් වාසි තියෙන විදිහට තමයි මේ ලෝ ඇත්තටම තියෙන ලෑන්ඩ්ලෝඩ්ට වඩා ගොඩක් අවස්ථාවලදී. ඉතින් ඒ නිසා අර ප්‍රොසීජර් එක මුලින් හරියටම බලනවා මේ ටෙනන්ට් හොඳ කෙනෙක්ද මේගොල්ලන්ට මේක ගෙවාගෙන යන්න පුළුවන්ද මේ ගේ බලාගනීද කියන එක පදනම් කරගෙන තමයි ගොඩක් වෙලාවට ප්‍රොපර්ටි මැනේජර් කෙනෙක් ගෙයක් බාර දෙන්නේ. ඒ වගේම කියනකොට දැන් අපි දැන් රෙන්ට් එකට ගන්නකොට අපි රෙන්ට් එක විතරද ගෙවන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපි දන්න විදිහට කියනවනේ ඉස්සලාම පේමන්ට් එකක් කරන්න ඕනේ. දැන් ලංකාවේ වගේ නම් අපි මාස 3ක හරි අපි රෙන්ට් එක දෙන්න ඕනේ නේද ඉස්සලා. මෙහි කොහොමද මේ වෙන්නේ ඒක? මෙහෙත් ඒ වගේම තමයි. මෙහි අපි ඒකට කියනවා බොන්ඩ් එක කියලා. ගොඩක් වෙලාවට 3 weeks හරි 5 weeks හරි තමයි බොන්ඩ් එකක් දෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රොපර්ටි එකෙන් ප්‍රොපර්ටි එකට ඩිපෙන්ඩ් වෙනවා. ඇවරේජ් නිව්සීලන්ත වල 3 weeks 4 weeks තමයි බොන්ඩ් එක තියෙන්නේ. Okay. ඊට අමතරව 1 week rent in advance ගෙවන්න ඕන. හරි. ඔය දෙක තමයි මේන්ලි ගෙවන්න තියෙන්නේ ප්‍රොපර්ටි එකක් ගද්දී. ඕකේ. එතකොට දැන් ටෙරන්ට්ගේ පැත්තෙන් මොන හරි රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා සාමාන්‍යයෙන් අපි රෙන්ට් එකට ගත්ත ගෙදරක ඉන්නකොට? ඔව් මෙහෙමයි දැන් නිව්සීලන්ත වලදී අර ට්‍රස්ට් එකනේ මේන්ලි වැදගත් වෙන්නේ. ඉතින් ඔයා දැන් ප්‍රැක්ටිකල් ලයිෆ් එකේදී වුණත් ඔයා කියන වචනයක් දැන් උදාහරණයකට ඉන්ටර්විව් එකට ගියා CV එකක් ඕපන් කරන්න නැති කල්චර් එකක් තමයි මේ රට ඇතුලේ තියෙන්නේ. ඉතින් මොකද ඔයා කියන හැමදේම අපි ට්‍රස්ට් කරනවා. එහෙම පදනම් වෙච්ච ජීවිතයක් තමයි නිව්සීලන්ත ඇතුලේ ගෙවන්නේ. ඉතින් එතකොට දැන් රෙන්ට් එකට ගියක් ගත්තත් ඔයා කිව්වොත් එහෙම උදාහරණයකට පෙට්ස්ලා නැහැ. රයිට් අපි ස්මෝක් කරන්නේ නැහැ කියලා. එතකොට ඒවා ඇග්‍රීමන්ට් එකේ ලියනවා. මොකද ගොඩාක් ලෑන්ඩ්ලෝඩ්ස්ලා කැමති නැහැ ස්පෙෂලි ස්මෝක් කරන කට්ටියට ස්පෙෂලි ගෙවල් වලට ඒගොල්ලෝ කියනවා නන් ස්මෝකර්ස්ලා කියලා. සමහරක් ලෑන්ඩ්ලෝඩ්ස්ලා පෙට්ස්ලාට කැමතිත් නැහැ. එතකොට ඒ ඇග්‍රීමන්ට් එකේ තිබ්බොත් එහෙම පෙට්ස්ලා නැහැ කියලා. හැබැයි ඔයාලා බොරුවක් නම් කරලා තියෙන ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඩැමේජ් එකක් වුණොත් එහෙම ඒගොල්ලන්ට පුළුවන් ඒකට ඔයගොල්ලන්ගෙන් වන්දි ඉල්ලන්න මේ ඔයගොල්ලෝගේ ඇතුලේ මෙහෙම ස්මෝක් කරලා තියෙනවා. ඒ හින්දා මේකෙන් ප්‍රොපර්ටි එකට ඩැමේජ් එකක් වුණා කියන එක. ඉතින් ඒ හින්දා හැම වෙලේම ජෙනුවින් වෙන්න කියලා තමයි මම කියන්නේ. ඔයාලට පෙට්ස්ලා හිටියට කමක් නැහැ කියන්න ඔයාලට පෙට්ස්ලා ඉන්නවා කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් ප්‍රොපර්ටි මැනේජර්ස්ලා ඒකට විරුද්ධත්වයක් නැහැ. ඒක ලබා දෙනවා. නමුත් අර කියලා වෙන දෙයක් කරොත් තමයි එතන තියෙන ගැටලුකාර සාගත තත්වයකට මුහුණ දෙන්න වෙන්නේ. ඕකේ. හරි. දැන් අයියේ බලාගෙන ඉන්න කෙනෙකුට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ දවස්වල නිව්සීලන්ත වලට කට්ටිය එනවා නේද? ඉතින් පිට ඉඳන් එන කෙනෙකුට අපි හිතමුකෝ දැන් ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙනවා ෆැමිලි එකක් විදිහට එන කෙනෙක් නම් ෆැමිලි එකේ ඉස්සලාම එක්කෙනෙක් මෙහෙට ඇවිදිලා
ගයක් බලලා accommodation එකක් settle කරගෙන තමයි family එක ගෙන්න ගන්නේ නේද? ඉතින් දැන් අපි හිතමුකෝ මේ වගේ අලුතෙන් එන කෙනෙක් මෙහෙට ඇවිදින්න ඉස්සලාම accommodation එකක් හොයාගන්න නැතුව පිට රට ඉඳන්ම එයාට මෙහෙ rent එකට ගයක් ගන්න පුළුවන්ද? මොකද එයාට මොනවාද අපි කියමුකෝ reference මොකුත් නැහැ කිසිම නිව්සීලන්ත background එකක් නැහැ කියලා. එහෙම කෙනෙක් කොහොමද rent එකට ගයක් ගන්න? මම ඔයාලට හොඳම උදාහරණයක් දෙන්නම්. දැන් මේ ළඟදීත් මම දන්න කෙනෙක් නේපියවල ඉන්න එයාගේ යාළුවෙක් එනවා කියලා මට කිව්වා පුළුවන්ද මේක උදව් කරන්න මේ ගේ ගන්න කියන එක. ඉතින් මම පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක ඊට පස්සේ කතා කරලා ඒගොල්ලන්ට මම මෙහි ඇත්තටම රෙෆරන්ස් එකක් දුන්නා. ඒගොල්ලන් මම දන්න කෙනෙක්ගේ යාළුවෙක්. ඉතින් ඒ නිසා මේක පුළුවන් නම් එයාලට දෙන්න කියලා. ඉතින් එයාලට ඒ ගේ ඇත්තටම හම්බුණා. හරි. ඉතින් ඒ වගේ මට ඔයාලට උදාහරණ දෙන්න පුළුවන්. සමහරක් වෙලාවල් වලට මම දන්න කෙනෙක් නම් මට රෙෆරන්ස් එකක් දෙන්න පුළුවන්. නමුත් ඊට අමතරව අපි බිස්නස් එක සයිඩ් එකෙන් බැලුවොත් එහෙම අපි ගාව රෙන්ටල් ප්‍රොපර්ටි එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ලොකේෂන් එකට ගැලපෙන්න අපිට පුළුවන් ඔයගොල්ලන්ට රෙෆරන්ස් නැතත් අපිට බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එකක් කරලා මෙහි ඉතින් බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එකේදී ඇත්තටම පිටරට ඉන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට මුකුත් මේ ඉන්නේ නැහැනේ. ඔව්. ඉතින් පර්සනල් රෙෆරන්ස් තමයි එතකොට ඇත්තටම අපි චෙක් කරන්නේ. අපේ ලෑන්ඩ්ලෝඩ් කැමති නම් එතකොට අපිට කියන්න පුළුවන් අපේ සයිඩ් එකෙන් ඔක්කොම ටික අපි කන්ෆිඩන්ට් මෙයා මේ ගෙදර හොඳට බලාගනී ගෙවයි කියන එක. ඉතින් දෙන්න කියන එක අපි රික්වෙස්ට් කරන්න පුළුවන්. අර නමුත් මට ගැරන්ට් කරන්න බෑ ඒක කරන්න පුළුවන්ද බැයිද කියන එක. නමුත් ජෙනුවින්ලිම අපිට උදව් කරන්න පුළුවන් අපි ගාව තියෙන ප්‍රොපර්ටිස් වලට. ඕකේ. දැන් එතකොට කියන්නේ හවුස් එකක් ගන්න එක විතරක් නෙමෙයි මං හිතන්නේ හාකෝට් සිග්නයිට් එකෙන් කරනවද රෙන්ටිං පැත්තත් අයියේ. ඔව් අපි ප්‍රොපර්ටි මැනේජ්මන්ට් කියන්නේ ගෙවල් තියෙන ලෑන්ඩ්ලෝඩ්ලට ඒගොල්ලන්ට හැසල් ෆ්‍රී ටෙන්ෂන් ෆ්‍රී විදිහට ඒගොල්ලන්ට පුළුවන් ඕන නම් ඒ ප්‍රොපර්ටි එක අපි මැනේජ් කරන්න අපිට පුළුවන් ඒ ප්‍රොපර්ටි එක මැනේජ් කරලා දෙන්න. රෙන්ට් එකට ගයක් හොයන කෙනෙකුට ටෙනන්ට් කෙනෙකුට අපිට පුළුවන් උදව් කරන්න. ඉතින් මගේ ටීම් එක අපි ප්‍රොපර්ටි මැනේජ්මන්ට් රෙන්ටල්ස් කියන ඩිවිෂන් එකක් තියෙනවා මේ බිස්නස් එක ඇතුලේ. මේ රෙන්ටිං කියන පැත්ත ලොකු පරාසයක් තියෙනවා. දැන් අපි කතා කරේ ටෙනන්ට්ගේ පැත්ත විතරයිනේ. අපි හිතමු තවත් කෙනෙකුට ගයක් මෙහෙ ඔල්රෙඩි තියෙනවා. එයාට රෙන්ට් එකට වෙන කෙනෙකුට දෙන්න ඕනි කියලා. අපි මේ කියන්නකෝ මොකද්ද ඒකේ මොන හරි වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවද අයියේ? ඔව් ඒක ඇත්තටම ලෑන්ඩ්ලෝඩ් කියලා අපි කියනවා. ප්‍රොපර්ටි ඕනර්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක රෙන්ට් කරන්න ඕන නම් අපිට පුළුවන් ඒගොල්ලන්ගෙන් ඒ ප්‍රොපර්ටි එක අරගෙන රෙන්ට් කරලා ටෙනන්ට් කෙනෙක්ව හොඳ ටෙනන්ට් කෙනෙක්ව ඒකට හොයලා සම්පූර්ණ මැනේජ්මන්ට් ඔතොරිටි එකම අරගෙන මුළු ප්‍රොපර්ටි එකම මැනේජ් කරන්න. හරි. ඒතකොට ඔයගොල්ලෝ ඒ ලෑන්ඩ්ලෝඩ්ට හරි ප්‍රොපර්ටි එකේ ඕනර්ට හරි මුකුත් කරන්න දෙයක් නැහැ. අපේ ප්‍රොපර්ටි මැනේජර්ස් තමයි ඔක්කොම ඒගොල්ලන්ගේ වැඩ ටික කරන්නේ. නමුත් ඒකට අපි ෆී එකක් charge කරනවා අර හම්බෙන රෙන්ට් එකෙන් පොඩි percentage එකක්. ඕකේ. weekly. ඉතින් නමුත් ඒගොල්ලන්ට අර hassle free ප්‍රොපර්ටි එකක් තියාගන්න පුළුවන් නැත්තම් හැමදේම ඒගොල්ලන්ට කරන්න වෙනවනේ. එතකොට ඒක තුලදී අපි ප්‍රොපර්ටි එකේ මේන්ටෙනන්ස් සයිඩ් එකත් අපි කරනවා. අපේ කොන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නවා. එතකොට ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් ආවත් අර ගෙදර අයිතිකාරයෙක් කෙනාට කැමති නැත්තම් එයා ගිහිල්ලා ඒ ගෙදර කරන්න ඒ වැඩේ අපිට පුළුවන් අපේ කොන්ට්‍රැක්ටර්ස්ලා ඇවලා ඒ ගෙදර තියෙන මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නත් පුළුවන්. ඒ වගේ වයිඩ් රේන්ජ් එකක වැඩ ගොඩක් අපි කරනවා. ඕකේ. හරි. ඉතින් මං හිතනවා ඕගලන්ට තිබ්බ ප්‍රශ්න කීපයක් ඉතින් අද මේක මේ කතා බහ තුලින් විසඳෙන්නේ නැති කියලා. ඉතින් අයියේ අද මගෙත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. ආයිබෝන්. ආයිබෝන්. ඉතින් අපේ රියල් ස්ටේට් දෙවනි එපිසෝඩ් එකත් එක්ක එකතු වෙලා හිටපු ඕගලන්ට බොහොමත්ම ස්තුතියි. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට පුළුවන් විදිහට උත්තරයක් දෙන්න. මේ වගේ තවත් වීඩියෝ කීපයක්ම ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් එහෙනම් අමතක කරන්න මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අදට ගිහින් එන්න. bye ඔයගලන් හැමෝටම.